මම ගෙදරකම කැවුම් සුවඳෙනවා. අම්මා හිටියනම් අද අපේ ගෙදර කොයි තරම් සතුටක්ද. මොකද මෙතන කම්මැලි වෙලා බලන් ඉන්නේ? යනවා. ගිහින් ඉන්නේ වතුර එකක් අරන් එනවා. කම්මැලිකමට මෙතනට වෙලා බලන් ඉන්නවා. අනේ කුඩම්මේ හෙට අවුරුදු දවසනේ. මට කැවුම් කන්න ආසයි. මට කැවුම් ටිකක් හදලා දෙන්නකෝ. කැවුම්? හොයහට කන්න කැවුම්? මට වෙන වැඩ නැහැ කියලා තිතාන් ඉන්නේ. යලෝ යන්න මෙතනින්. මගේ යකා උස්ස ගන්නේ නැතුව. මේ ඉන්නේ සඳුන්. සඳුන් කුඩා කාලයේදීම එයාගේ මව මිය ගියා. පසුව පියා විසින් ගෙදරට කැඳාගෙන කුඩම්ම නිසා සඳුන්ට බොහෝ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වුණා. මේ සඳුන් පුතානේ මොකද මේ පැත්තේ? මම නිමල්ලගේ ගෙදර යන ගමන් ආච්චිව බල්ල යන්න යාවේ. ඒකත් එහෙමද? හෙට අවුරුදු නිසා පුතාලගේ ගෙදරත් කැවුම් හදනවා ඇති නේද? අනේ නේ කරුණාවති ආච්චි. අපේ අම්මවත් හිටියානම් කැවුම් කරන්න තිබ්බා. මේ ගමේ කාටවත් සඳුන් පුතාගේ අම්මා තරම් රසට කැවුම් හදන්න බෑ. ඉස්සර අවුරුද්ද ලැබපු ගමන් සඳුන් පුතාගේ අම්මා කෑම පිඟානක් අරන් අපේ ගෙදර තමයි ඉස්සෙල්ලාම එන්නේ. පිටි ටිකක් පැණි ටිකක් තිබ්බනම් මටත් සඳුන් පුතාට කැවුම් ටිකක් හදලා දෙන්න තිබ්බා. හැබැයි ඕගොල්ලෝගේ අම්මට තරම් රසට නම් හදන්න බෑ. අපි යමුද ඔරුපදින්න. බොහොම අමාරුවෙන් තමයි කුඩම්ම නැති වෙනකන් ඉඳලා ගෙදරින් එළියට පැන්නේ. දැන් බෑ. හෙට අවුරුදු නිසා ගෙදර වැඩ ගොඩයි. අම්මා කැවුම් හදන නිසා ගෙදර වැඩ ඔක්කොම මට තමා කරන්න වෙන්නේ. ඒකත් එහෙමද? සඳුන්ලගේ ගෙදර කැවුම් හදන්නේ නැද්ද? මාත් අවුරුද්දට කැවුම් කන්න ආසාවෙන් තමයි හිටියේ. ඒ වුණාට කුඩම්ම නම් හදලා දෙන්නේ නැති වෙයි වගේ. ඉන්න මම අපේ අම්මා හදලා තියෙනකෙන් කැවුම් ටිකක් ගෙනත් දෙන්නම්. අනේ එපා. ඔයගොල්ලෝගේ අම්මා බනි. ඔයා බය වෙන්න එපා. මං අරන් එන්නම්කෝ. සඳුන් ගැන දුක හිතුන නිමල් කැවුම් ටිකක් ගෙනත් දීමට නිවසට ගියා. පුතා ඔය මොකද කරන්නේ? අනේ අම්මේ මම සඳුන්ට කැවුම් දෙක තුනක් දෙන්න කියලා හැදුවේ. සිරිත් කියලා දෙයක් දන්නේ නැද්ද? ඉස්සෙල්ලාම පූජාවට කැවුම් තියන්න එපයි. ඉස්සෙල්ලාම අම්මත් නැති කොල්ලෙකුට කැවුම් දීලා හරියනවද? අනේ අම්මේ සඳුන් පවුනේ. නිමල්ගේ අම්මා පැවසූ සියලු දේවල් සඳුන්ට ඇහුණා. සඳුන් බොහොම කලකිරීමෙන් එතනින් පිටත් වුණා. පුදුම කරදරයක් නේ තියෙන්නේ. මේක එක කොල්ලෝ ඇවිත් අපේ කැවුම් ටික කන්න යනවා. ඉන්නකො මම සඳුන්ලගේ ගෙදරට ගිහින් මේ ගැන කියන්න. අනේ අම්මේ එහෙමනම් කරන්න එපා. හොඳටම ගහයි ඒගොල්ලන්ගේ කුඩම්මා. ගහන්න නෙමෙයි හැම ගහන්න වටින්නේ. කමල නංගි මේ ලීලාක්කනේ මොකද මේ පැත්තේ යමු තියට ගෙට ගොඩ වී ඉන්න වෙලාවක් නෑ. මම මේ ආවේ ඔයගේ පුතණ්ඩියා කරලා තියෙන වැඩක් ගැන කියන්න. ඒ මොකද අක්කේ? නිමල්ගේ අම්මා සියලු විස්තර සඳුන්ගේ කුඩම්මට කිව්වා. මේ කොල්ලව හැම ගහන්න එපේ. මේ කොල්ල දැනගන්න එපයි. පූජාවට තියන්න කලින් ඉදුල් කරන්න හොඳ නෑ කියලා. ඒක ඇත්තක්කේ. තාත්තදි හුරුතලේ හින්දානේ මේ ඔක්කොම. අපි පූජාවට තිබ්බට පස්සේ ඉස්සෙල්ලාම කෑම පිඟානක් ගෙනියන්නේ
සියාතු මුදලාලිලාගේ ගෙදරට. එහෙම එකේ මේ අම්මත් නැති කොල්ල ඇවිල්ලා අපේ කැවුම් ටික ඉසිස්සෙල්ලම කාලා දාලා හරියනවද මං අහන්නේ? මේකගේ තියෙන පෞකාරකමටනේ අම්මත් නැති උනේ. ඔහේ කොල්ලට කැවුම් ටිකක් හදලා දුන්නා නම් අහවරයිනේ. අපිට කරදරේකුත් නැහැ. අනේ සමා වෙන්නක්කේ. මේ කොළුවට තරවටු කරන්නම්කෝ. අනේ මන්දා මේ කොළුව මේ විදිහට හැදුනොත් ගමටම කරදරයක් වෙනවා ඉස්සරහට. මේක එක එක ගෙවල් ගානේ කැවුම් කන්න ගිහින් අපිටත් ලැජ්ජ කරනවා. ඉන්නකෝ මං අද හොත පාඩමක් උගන්වන්නම්. සඳුන්ගේ කුඩම්ම කෝටුවක් අරන් ගිහින් සඳුන්ට හොඳටම තඩි බෑවා. අපේ අම්මා හිටිය ළමසම වෙන්නනේ. සඳුන් බොහොම දුකින් කඩමණ්ඩිය පැත්තට ගියා. මොකද සඳුන් කුඩම්ම ගැහුවද? ඔයා දන්නවනේ ඉතින් අපේ කුඩම්ම ගැන. ඔයා ඉතින් තාත්තට කියන්නේ නැත්තේයි කුඩම්ම ගැන. ඊට පස්සේ දෙන රණ්ඩු වෙන්න ගනි. ඒකයි මම මුකුත් කියන්නේ නැත්තේ. දැන් ඔය කොහෙද යන්නේ? කඩමණ්ඩිය පැත්තට ගිහින් පැන ටිකකුයි පිටි ටිකකුයි ගන්න පුළුවන් වෙයිද කියලා බලන්න යනවා. ඔයාට කැවුම් හදන්න පුළුවන් යේ? කරුණාවති ආච්චි කිව්වා පැන් ටිකකුයි පිටි ටිකකුයි තිබ්බනම් හදලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒකත් එහෙමද? මං ගිහින් එන්නම්. මොනවා කරන්නත් මේ කාසි 2-3 විතරයි තියෙන්නේ. අනේ මාමේ මට මේ කාසි වලට හරියන්න පැණි ටිකකුයි පිටි ටිකකුයි දෙන්න පුළුවන්ද? මේ කාසි ටිකකට මොන පැණි පිටිද කොළුවෝ? කඩවල් කිහිපයකටම ගියත් ඒ කඩවලින් සඳුන්ට පිටි සහ පැණි ලබා දුන්නේ නැහැ. අනේ මාමේ මට මේ කාසි වලට පැණි ටිකකුයි පිටි ටිකකුයි දෙන්න පුළුවන්ද? හොඳයි හොඳයි. මං පැණි ටිකකුයි පිටි ටිකකුයි දෙන්නම්කෝ. කඩමණ්ඩියේ හිටපු කරුණාවන්ත මුදලාලි කෙනෙක් සඳුන්ට පිටි සහ පැණි ලබා දුන්නා. මෙතන හාල් පිටි ටිකකුයි පැණි ටිකකුයි තියෙනවා. අනේ බොහොම ස්තුතියි මාමේ. මෙන්න මේ කාසි ගන්න. කාරි නෑ දරුවෝ. ඔයා ඕක තියාගන්නකෝ. අනේ බොහොම ස්තුතියි මාමේ. සඳුන් බොහොම සතුටින් කරුණාවති ආච්චිගේ ගෙදරට පිටත් වුණා. කරුණාවති ආච්චි මේ දරුවනේ මොකද මේ තාම ඇඳේ? මට පොඩ්ඩක් අසනීප ගතියයි වගේ දරුවෝ. දැන් නම් අඩුයි. ඒකත් එහෙමද? මොකද ඉතින් මේ දරුවා මේ පැත්තේ ආච්චි අසනීප හින්දා කරදර කරන්න හොඳ නැහැ. නෑ මම මේ ගෙදර යන ගම නිකන් මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවේ. අම්මවත් හිටියනම්
මට මේ කැවුම් ටික හදාගන්න තිබ්බනේ. සඳුන්ට අම්මනති අඩුව තදින්ම දැනෙන්න වුණා. දන්නේම නැතුව සඳුන් අම්මගේ සොහොන පැත්තට ගියා. සඳුන් අම්මගේ සොහොන මත පිටි ටිකයි පැණි ටිකයි තියලා අඬන්න පටන් ගත්තා. අනේ අම්මා හිටියන ඇති වෙන්න කැවුම් හදලා දෙනවනේ. දන්නේම නැතුව සඳුන්ට එහෙම්ම නින්ද ගියා. මොකද සඳුන් පුතා තාම ගෙදර ආවේ නැත්තේ? අර නිමල්ලගේ ගෙදරට ගියම් නට ඇති. කොහෙද ඉතින් මේ ගෙදර වැඩකට උදව් වෙන එකක් කිය? කවදාවත් මෙච්චරට පරක්කු වෙනකන් ඉන්නේ නෑනේ. අනේ මන්දා මොන ලෝකෙ ගිහින්ද කියලා. මම පොඩ්ඩක් නිමල් පුතාලා ගෙවල් පැත්තට ගිහින් බලලා එන්නම්කෝ. ගිය තැනකින් එළ වෙලාවක එන්නේ නැපේ. සඳුන්ගේ තාත්තා නිමල්ලගේ ගෙදරට පිටත් වුණා. නිමල් පුතා නිමල් පුතා නිමල් පුතා නිමල් පුතා ඇයි මාමේ සඳුන් අද පුතාලා ගෙදර ආවද? අවසනම් බොහොම දුකින් අඬ කඩමණ්ඩිය පැත්තට ගියා. මොනවා අඬ ඒ මොකද? නිමල් වෙච්ච සියලු දේ සඳුන්ලගේ තාත්තට කිව්වා. මොනවා? මහරෑම සඳුන්ගේ තාත්තා සඳුන් හොයන්න පිටත් වුණා. සඳුන් පුතේ ඔයා කොහෙද? සඳුන් පුතේ ඔයා කොහෙද? කොහෙද මේ ළමයා ගිහිල්ලා තියෙන්නේ? එළි වෙනකම්ම සඳුන්ලගේ තාත්තා සඳුන්ව එව්වා. මොනවා? මේ ඉන්නේ මගේ පුතා. මම පුතාව හැම තැනම හෙව්වා. මම දන්නේ නැතුව මෙතනම නින්ද ගිහින්. කො මෙතන තිබ්බ මගේ පැණි ටිකයි පිටි ටිකයි? මොනවා? මෙතන ලොකු ගහක් ඇදිලානේ. මොනවා? මේක කැවුම් ගහක්නේ. ඇත්තනේ නම් කැවුම් ගහක්. ඒ කියන්නේ අම්මා තාම මන්දිය ආදරෙන් බලන් ඉන්නවා. ඔව් පුතේ, අම්මා තාමත් ඔයාට ආදරෙන් ඔයා දිහා බලන් ඉන්නවා. සඳුන් බොහොම සතුටින් කැවුම් අරන් තාත්තා එක්ක ගෙදර ගියා. හැබැයි එදයින් පස්සේ සඳුන්ගේ කුඩම්මට නම් ඒ ගෙදර ඉන්න උනේ නෑ. සඳුන් කරුණාවතී ආච්චිටත් සඳුන්ගේ කැවුම් ගහෙන් කැවුම් අරන් ගියා. මේ කැවුම් නම් සඳුන්ගේ අම්මා හදන කැවුම් වගේම රසයි. කරුණාවතී ආච්චි සඳුන් ගෙනියපු කැවුම් රස කර කර කෑවා. සඳුන් එයාගේ තාත්තත් එක්ක බොහොම සතුටින් ජීවත් වුණා.
මව්සෙනෙහස යනු කෙදිනකවත් පර නොවන කුසුමකි. පණ ඇති කාලයේදී මෙන්ම පණ නැති පසයට සිටුවද මවකගේ හද ගැස්ම දරුවා අසලම රැඳී පවතී. එහෙනම් තවත් කතාවකින් නැවත හමු වෙමු. අපේ 2 in Island channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.